කකුල උස්සන් ඉන්න කියන්නේ ඇයි? තුවාල රෝගියෙකුට කකුලේ තුවාලයක් තියෙනකොට අපි ඇයි කකුල උස්සන් ඉන්න කියන්නේ? ඉදිමීම වළක්වන්න. කකුල පහත දාගෙන හිටියොත් කකුල ඉදිමෙනවා. ඒක වළක්වන්න තමයි අපි කකුල උස්සගෙන ඉන්න කියලා කියන්නේ. ඉදිමුණොත් තුවාලයක් හොඳ වෙන එක ප්‍රමාද වෙනවා. හරියට කකුල උස්සගෙන ඉන්නකොට ඉදිමීම පාලනය වෙනවා. හරියට කකුල උස්සගෙන ඉන්නේ කොහොමද? අපි ගොඩක් වෙලාවට කරන්නේ පුටුවක ඉඳගෙන තව පුටුවක කකුල තියාගෙන ඉන්නවා. මේක වැරදි. කකුල හෝ අදාළ තුවාලයේ තියෙන කොටස හાર્ට් එකේ ලෙවල් එකෙන් ඉහළට ඉස්සුනොත් පමණක් බ්ලඩ් සර්කියුලේෂන් එක හොඳින් සිද්ධ වෙන නිසා ඉදිමීම අඩු වෙනවා. ඉදිමීම අඩු වෙනකොට තුවාලයක සුව වීම ඉක්මන් වෙනවා. කොට්ට තියලා කකුල උස්සන එක සමහරට සාර්ථක වෙන්නේ නැහැ. මොකද ටිකක් වෙලා බලනකොට කොට්ටේ කොහෙවත් කකුල කොහෙවත්. මේ සඳහා කරන්න පුළුවන් හොඳ දෙයක් තමයි ඇඳම උස්සන එක. එක්ක ඇඳේ කකුල් දෙකට ලොග්ගල් දෙකක් වගේ තියලා ඇඳ උස්සනවා. එහෙම නැත්නම් ඇඳේ මෙට්‍රස් එකට යටින් ලෑල්ලක් දාලා මෙට්‍රස් එකත් එක්ක මුස්සනවා. ඉදිමීම වළක්වන්න මේ හරියාකාරයට මේ දේවල් කරොත් ඉක්මනින් තුවාලය සුව වෙනවා.